අපගේ එදිනෙදා ජීවිත කටයුතු ඵලදායී කර ගැනීමට සමහර සංසිද්ධිවල ශීඝ්‍රතා වෙනස් කරගත යුතු වෙනවා. මෙයට එක් උදාහරණයක් වන්නේ බයිසිකලයක පසුපස රෝදය පාදුකාව භ්‍රමණය වන ශීඝ්‍රතාවයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වීමයි. මෙහි සිටින A සහ B ළමුන් දෙදෙනා සැලකූ විට A ළමයා තත්පර 5කදී වට 5ක් පනින අතර B ළමයා තත්පර 5කදී වට 10ක් පනී. මින් පෙනී යන්නේ B ගේ ශීඝ්‍රතාවය Aට වඩා වැඩි බවයි. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගණනය කිරීමද ශීඝ්‍රතාවයේ එක් භාවිතයක් විදිහට සලකන්න පුළුවන්. ඒ සඳහා ඒකක කාලයකදී ක්ෂය වන ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ ඒකක කාලයකදී ලැබෙන ඵල ප්‍රමාණය මැනගත යුතු වෙනවා.